මේ දිනවල රැල්ලට යනවා අයවැය සම්මත කර ගැනීම ප්‍රාදේශීය සභා හරහා. ඉතින් එම සභා මහනගර සභා සියල්ල මේ වෙද්දී සම්මත වෙනවා. ජයග්‍රහණය ලැබෙනවා හෝ පරාජයටපත් වීම සිද්ධ වෙනවා එක රැල්ලට. ඉතින් හොරණ විනාඩි 5ක් වැඩියෙන් තියලා ඒ අනිත් පක්ෂවල മന്ത്രിවරුන් ඇතුළට එනකොටම එම අයවැය සම්මත වුණා කියලා අදාළ ආණ්ඩු පක්ෂ മന്ത്രിවරු එළියට ගිහිල්ලා තියෙනවා. ඉතින් සජබ മന്ത്രിවරු පවා ගිහිල්ලා එතනදී ලොකු බකට්ටයක් ඇද්දා ප්‍රශ්නයක් ඇද්දා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා කිව්වා එම සභාපතිවරිය සම්බන්ධයෙන්. ඒ වගේම කොළඹ බල්තසාරුත් නහය ගන්නවා අපි දැක්කා මේක පරාජය වුණත් අපි මේක කරගෙන යනවා මෙහෙමයි. මේක නීතිය හදලා තියෙන මහ බලු අන්ත විදියට. ඒකේ තියෙනවා සභාව කරගෙන යාම සඳහා අයවැය පරාජය වුණත් සභාපතිට හැකියාව තියෙන විදිහට යම් යම් බලතර සවරාදීම් සිදු වෙලා තියෙනවා. ඒ වගේම අයවැය සම්මත වූ වාසේ සලකා කටයුතු කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒවා වෙනස් වෙන්න ඕනේ දේවල්. ඉතින් ඒ වගේ දේවල් නිසා වෙන්න ඇති. එයා එහෙම කියන නැත්තේ මුජිබ රහ්මානුත් මම දැක්කා කියනවා ලොකුවටම එයා ගේම ඉල්ලුවා. ඉතින් කොහොම හරි අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කොහොම වුණත් රට පුරා අයවැය පරාජය වෙනවා රැල්ලට දිගටම පරාජය වෙනවා ආණ්ඩු පක්ෂයේ ජාතික ජන බලවේගයේ සභාවල් සියල්ල අයවැය පරාජය වෙනවා. එකක් දෙකක් තමයි සම්මත වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මොන විදිහට මේකට උත්තර දෙන්න බලන් ඉන්නවද දන්නේ නැහැ. ඉතින් කොහොමත් අර අනිත් පක්ෂවල එකතුව ලොකුවට දැයිලා තියෙනවා සහ දැන් ඡන්දේ දීපු මිනිස්සුත් වැඩි හරියක් පොහොට්ටුව සහ නිදහස් පක්ෂයේ සජබේටයි UMB එකටයි ඡන්ද දෙන එක තීරණය කරන්න බැරි ඒවා සහ අලුත්ම ඡන්ද ටික තමයි 68 ලක්ෂයක් වෙන්න වැදුනේ. ඉතින් ඒ ඡන්ද තමයි දැන් මේ සෝදා පාලුවට ලක් වෙලා හොදගෙන යන්නේ. මෙතනින් ඉදිරියට රට කරගෙන යන්න මේ සභාවල් අනිවාර්යෙන් ගමට වැඩ කරන්න අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක කොහොමද මේගොල්ලෝ ඒකට මුහුණ දෙන්නේ සහ ඒක කරගෙන යාම සඳහා ආණ්ඩුව විසින් ගන්නා තීරණ සම්බන්ධයෙන් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒක කොහොම වුණත් අපි ප්‍රාර්ථනා කරනවා රට අරාජික වෙන්න එපා කියන එක. මොකද ගමට වැඩක් කරන්නේ සභාව හරහා. ඉතින් ඒ සභාව අවුල් වුණොත් සේරම ඉවරයි. ඒක නිසා හරි තීරණ තීන්දුව ගන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.